හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැරවීම සම්බන්ධයෙන් පවරා තිබූ මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය හෝමාගම මහාධිකරණයේදී බාර දෙන ලදී. හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම විමර්ශනයට අදාළ ඉදිරි නීතිමය පියවර ප්‍රකාශයට පත් කෙරිණි. නඩුව සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 2 බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණ නියෝග කළාය. ඇප කොන්දේසිවලට අමතරව එළඹෙන මාර්තු මාස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විත්තිකරුට විදේශ ගමන් තහනමක්ද පැනවීමට විනිසුරුවරිය පියවර ගත්තේය. එමෙන්ම සෑම මාසකම පළමු සහ තෙවන ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වාර්තා කරන ලෙසටද යෝෂිත රාජපක්ෂ මහතාට මෙහිදී නියෝග කෙරිණි. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. බොහොම ස්තුතියි.